අද අපි ආවා වැවුරු කන්නද මේ අනු අපේ ගෙදර ආවා. ඒ නිසා එයාව එක්කන් ආවා වැවුරු කන්න පන්සලට. ඇවිදින්න මේ ටයිම් මදි නේද අපිට. ඒ නිසා මේ වැවුරු කන්න වලට විතරක් එයාව එක්කන් ආවා. දැන් ඉන්නවා මේ තව යාළුවෙක් කෙනෙක්න් අපේ. ඊට පස්සේ වැවුරු කන්න පන්සලට ගිහිල්ලා බීච් එකකට පොඩ්ඩක් එයාව එක්කන් ගිහින් අපි ගෙදර යනවා. අද vlog එක වැවුරු කන්න පන්සලට පොඩ්ඩක් ඇවිදලා ඔයාලටත් පෙන්නන්න. වැවුරු කන්න පන්සල කියන ගොඩක් අය දන්න ප්‍රසිද්ධ එක. පෙන්නන්නම් ඔයාලට වීඩියෝ එකේ. ඉතින් එහෙනම් දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. මලුත් තරම් එන්න අනික් කෙනා එනකම් බලාගෙන. ඔකට යන්න තියෙන යටින්ද අපිට? නෑ මෙතනින් යන්න පුළුවන්. මේ පැත්තෙන්. යා මෙතෙන් පැත්තෙන්ද? ඕක හැදුවට පස්සේ මම ආවමද කොහෙද අනේ? ඔය ගියේනේ. ඔය ගියේනේ කොහොමද? මං දෙපාරක් විතර ගියා බා. ඔකේ දිග මොකද ගියන්නේ? ඇයි අපි ගියේ මතක නැන්ද ඔයාට? බෙලියට අපි. ඔය ගියතර අන්තිමට එන්න එතෙන්ට තමයි ඉතින්. වටේට ගියා. එතෙන්ට තමයි. ඒ කතාව ඔගේ එතෙන්ටම තමයි. ඔව් ඉතින්. මේක මේව බලතැකි. ඉන්න බලන්න තියෙන්නේ. ඔව්. ධාතු. අවුත් ගන්නේ බලන්නේ. ධාතු බලන්න තියෙන්නේ ඔතනින්. පේනවනේ? මොකක්ද? ඔය කරුණක් වගේ පේන්නේ. නිදාසේ බලන්න.